පසුගිය දවසක ලංකාවේ වෛද්‍යවරයෙක් ලංකාවේ ප්‍රධාන පුවත්පතකට ලිපියක් ඉදිරිපත් කරලා තිබුණා. දැඩි හිරු රශ්මියට වගේම තාපයට නිරාවරණය වෙච්ච ප්ලාස්ටික් බෝතලයක වතුර තියලා බිව්වහම පුද්ගලයන්ගේ ශරීරයට විස ඇතුළු වීම හින්දා විශේෂයෙන්ම පිරිමින් මදසරු භාවයට ලක් වෙනවා කියලා. ඉතින් මේ ප්‍රවෘත්තිය ප්‍රධාන මාධ්‍ය නාලිකාවකට අයත් YouTube නාලිකාවකත් ප්‍රචාරය වුණා. මම ඒකේ කමෙන්ට් සෙක්ෂන් එක දිහා පොඩ්ඩක් බැලුවාම මට පුදුම හිතුණා. බොහෝ දෙනා මේක විහිළුවට අරගෙන තිබුණා. මම හිතන්නේ එහෙම වෙන්නට ඇත්තේ පුද්ගලයන් සතුව මේක සම්බන්ධයෙන් මේකේ බරපතලකම සම්බන්ධයෙන් තියෙන අඩු දැනුම අනවබෝධයෙන් හින්දා වෙන්න ඇති කියලා ඉවරලා මම විශ්වාස කරනවා. ඒක නිසා මම අද කල්පනා කරා ඔබ එදිනදා ජීවිතේ පාවිච්චි කරන විවිධ ප්ලාස්ටික් භාජන. ඔබ දන්නවා අපි ගොඩාක් ප්ලාස්ටික් භාජන පාවිච්චි කරනවා. මේවායින් ඔබේ ශරීරයට කොයිතරම් බලපෑමක් එල්ල වෙනවද? ඔබේ සෞඛ්‍යයට කොයිතරම් බලපෑමක් එල්ල වෙනවද? මොනවද හිතකර ප්ලාස්ටික්? මොනවද අහිතකර ප්ලාස්ටික්? ඒ වගේම අපි කුඩා දරුවන්ට කිරි පොවන්න ගන්න ප්ලාස්ටික් බෝතලේ ඉඳලා අපේ දුවදරුවෝ පාසල් අරගෙන යන පාට ලස්සන ප්ලාස්ටික් බෝතල්, කෑම අරගෙන යන ප්ලාස්ටික් පෙට්ටි, ඒ වගේම හදිස්සියකට වතුර ටිකක් බොන්න මෝටර් බයික් එකේ එහෙමත් නැතිනම් කාර් එකේ තියාගෙන ඉන්නේ ඒ වතුර බෝතලේ. මේ හැම දෙයකින්ම අපේ ශරීරයට ඇතුළු වෙන විෂ කන්දරාව කොයිතරම්ද කියන එක පැහැදිලි කරලා කියලා දෙන්න. ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂිතව ප්ලාස්ටික් භාජනයක් පාවිච්චි කරන්නේ කොහොමද? කෑම බීමත් එක්ක පරිහරණය කරන්නේ මොන විදිහ ප්ලාස්ටික්ද කියන කාරණාවත් මම අද කතා කරන්නම්. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි අපේ ගෘහණියන්ගේ යොම් පිහුම් කටයුතු පහසු කර ගැනීම සඳහා මේ භාවිතා කරන නන් ස්ටික් භාජන හරහා අපේ ශරීරයට එකතු වන විෂ මොන වගේද? ඒවා හරහා අපිට ඇතිවන සංකූලතා මොනවද? දිගුකාලීන රෝගාබාධ මොනවද? මෙන්න මේ කාරණාව බොහෝ වෙලාවට ලංකාවේ සමාජය තුළ කතා කෙරෙන්නෙම නැති තරම්. මේක පිළිබඳ යම් අවබෝධයක් දැනුමක් තියෙන පරීක්ෂකයන් වෛද්‍යවරුන් ඉන්නවා. ඒ වගේම ලෝකේ පුරා මේ සම්බන්ධව පරීක්ෂණ කෙරෙනවා. නමුත් අවාසනාවකට වගේ අපේ සමාජයේ ඉන්න සාමාන්‍ය මිනිස්සයාට මේ පණිවිඩය හරියාකාරව සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ. ඒක හින්දාම අපේ රටේ අපේ ජනයා දිගුකාලීන රෝගාබාධ වලට ලක් වෙනවා. වකුගඩු ආබාධ, ඊළඟට පෙනහළු වල අක්මාවේ අවසානයේදී මරණීය රෝග වන පිළිකා වලට පවා ලක් වෙනවා. ඉතින් අන්න ඒක පිළිබඳව වඩාත් හොඳ දැනුවත්භාවයක් ලබා දීමේ අරමුණෙන් මම අද කතා කරන්නම් ඔබ වටේට තියෙන මේ ප්ලාස්ටික් භාජන ඔබට වස දෙන්නේ කොහොමද කියන කාරණාව. හිතවතුනි, හැමදාම වගේ ඔබේ ජීවිතයට ඇත්තටම අර්ථයක් එකතු කරන බලාපොරොත්තුවෙන් මේ කරුණු කාරණා ඔබත් එක්ක කතා කරන මම සමීර පෙරේරා. මම වෘත්තියෙන් ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙක් විදිහට ඇමරිකානු එක්සත් ජනපදයේ සේවය කරනවා. හිතවතුනි, බොහෝ දෙනාට විවිධ ප්ලාස්ටික් වර්ග ගැන අවබෝධයක් නැහැ. ඔබ දන්නවා අපේ end use එක අනුව මොන දෙයකටද භාවිතා කරන්න කියන එක අනුව විවිධ ප්ලාස්ටික් වර්ග තියෙනවා. නමුත් සමාජයේ ඉන්න බොහෝ දෙනාට මේවා නිකම් ප්ලාස්ටික්, තනි වචනකින් ප්ලාස්ටික් කියලා හඳුන්වනවා. ඒ වගේම ඔබේ ආහාර භාවිතා කරද්දී, ඒ වගේම ආහාර ටිකක් ගබඩා කරලා තියන්නට, ඒ වගේම යම් පානයක් සඳහා භාවිතා කිරීම සඳහා මොන වගේ ප්ලාස්ටික්ද සුදුසු වෙන්නේ? කොහොමද අපි මේ ප්ලාස්ටික් එක හොඳයි කියලා හඳුනගන්නේ? මෙන්න මේ පිළිබඳ අවබෝධයක් නැහැ. ඒක නිසා මම මුලින්ම කල්පනා කරා ප්ලාස්ටික් කියන්නේ මොනවද කියලා බොහොම කෙටියෙන් කියලා දෙන්න. මේක ටිකක් මේ න්‍යායාත්මක කොටසක්, තියරිටිකල් කොටසක්. නමුත් මට මේක ඔබට කියන්නට සිද්ධ වෙනවා. මොකද මේක නැතුව වැඩසටහනේ ඉදිරි කොටස පැහැදිලි කරන්නට ටිකක් අමාරුයි. හිතවතුනි, මේ ප්ලාස්ටික් කියලා කියන්නේ බහු අවයවික. එහෙම නැතිනම් අපිට කියන්න පුළුවන් පොලිමර්ස් කියලා. එතකොට මම මේ රූපේ දක්වලා තියෙන විදිහට යම්කිසි ඒක අවයවයකයක්, එහෙම නැත්නම් මොනොම එකක් බහු අවයවීකරණයට ලක් වෙලා දිගු දාම හදනවා. ඉතින් මෙන්න මේ දිගු දාම වලින් තමයි ප්ලාස්ටික් හැදිලා තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මේ රූපේ මම ඔබට පෙන්නලා තියෙනවා. අපි හැමෝම දන්න පොලිතීන්. නේද? පොලිතීන් කියන්නේ මේ වචනේ කොටස් දෙකකට කඩන්නට පුළුවන්. පොලි එතිලීන්. පොලි කියන්නේ බහු කියන අර්ථයෙන්. එතිලීන් කියන්නේ මේ නිෂ්පාදනය සඳහා යොදාගෙන තියෙන සංයෝගය. දැන් එතිලීන් අණුවක් බහු අවයවීකරණයට ලක් වුණාම, එහෙම නැත්නම් අපිට කියන්නට පුළුවන් මාළයක මුතු ඇමිනුවා වගේ මේ එතිලීන් අණු ගොඩාක් ලක්ෂ ගාණක් දිගින් දිගට ඇමිනුවාම පොලි එතිලීන් අපිට ලැබෙනවා. දාමයක් විදිහට ලැබෙනවා. එතකොට මේ පොලි එතිලීන් දාමයේ තියෙන පුනරාවර්තී ඒකකය මේ රූපේ පෙන්වන විදිහට ඒ පුනරාවර්තී ඒකකය ඔබට දකින්නට පුළුවන්. අපි ඒකට කියනවා රිපීට් යුනිට් එක කියලා. එතකොට මේ විදිහට විවිධ පොලිමර්ස්, එහෙම නැත්නම් විවිධ ප්ලාස්ටික් වර්ග තියෙනවා. පොලිප්‍රොපිලීන් තියෙනවා. දැන් ඒකෙදී පුනරාවර්තී ඒකකය වෙන්නේ ප්‍රොපිලීන් ගොඩාක් එකට එකතු වෙලා පොලිප්‍රොපිලීන් හැදෙනවා දාමයක් විදිහට. ඊළඟට පොලිස්ටයිරීන්. එහෙමත් නැතිනම් අපි හැමෝම දන්න විදිහට කියනවා නම් රිජිෆෝම් තියෙනවා. එතකොට පොලිස්ටයිරීන් හැදෙන්නේ ස්ටයිරීන් කියන අණුව බහු අවයවීකරණයට ලක් වෙලා පොලිස්ටයිරීන් නිෂ්පාදනය වෙනවා. ඒ වගේම තවත් එකක් කියනවා නම් PVC. ඔබ දන්නවා PVC නල. ඉතින් වයිනයිල් ක්ලෝරයිඩ් කියන ඒ අණුව බහු අවයවීකරණයට ලක්වීමෙන්
පොලිවයිනයිල් ක්ලෝරයිඩ් හැදෙනවා. එතකොට PVC කියන එකේ දිගුනාමය තමයි පොලිවයිනයිල් ක්ලෝරයිඩ්. ඉතින් මේ විදිහට අපිට ප්ලාස්ටික් එකක් කියලා කියන්නේ බහු අවයවිකයක් කියලා හඳුනා ගන්න පුළුවන්. දැන් ඔබට පැහැදිලි මොකද්ද ප්ලාස්ටික් එකක් කියන්නේ කියලා. එතකොට ප්ලාස්ටික් වර්ග කොහොමද අපි හඳුනගන්නේ? මේ විෂය පිළිබඳ යම්කිසි අවබෝධයක් තියෙන කෙනෙකුට නම් ප්ලාස්ටික් භාජනයක් අරගෙන අතපත ගාලි වරලා කියන්නට පුළුවන් මේ හදලා තියෙන්නේ මෙන්න මේ ප්ලාස්ටික් ජාතියෙන් කියලා. නමුත් සාමාන්‍ය ජනතාව කොහොමද ප්ලාස්ටික් භාජනයක් හඳුනගන්නේ? ඒ වගේම ඇයි අපි ප්ලාස්ටික් හඳුනගන්න ඕන? ඒකට හේතුව තමයි ආහාරත් සමග ගැටෙන්නට සුදුසු ප්ලාස්ටික් තියෙනවා, සුදුසු නැති ප්ලාස්ටික් තියෙනවා. අන්න ඒ නිසායි අපි ප්ලාස්ටික් හඳුනාගත යුතු වෙන්නේ. දැන් මේ වගේ ප්ලාස්ටික් බෝතලයක් ගත්තොත් එහෙම මේ හඳුනා ගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි මේකේ පතුලේ හෝ එහෙමත් නැතිනම් එක කෙලවරක යම්කිසි ඉලක්කමක් ලකුණු කරලා තියෙනවා. ඉතින් මේ ඉලක්කම අනුව ප්ලාස්ටික් වර්ගීකරණය කරලා තියෙනවා. දැන් මේකේ ඉලක්කම වෙන්නේ 5. එතකොට අංක 5න් කියවෙන්නේ පොලිප්‍රොපිලීන් කියන ප්ලාස්ටික් ජාතිය. දැන් මේ රූපේ මම පෙන්නනවා අංක අනුව කොහොමද ප්ලාස්ටික් ලෝකයේ බෙදා වෙන් කරලා තියෙන්නේ කියලා. අංක 1 PET. එහෙම නැත්නම් සමහර අය මේකට PET bottles කියලාත් කියනවා. අපි අර වතුර බොන්න ගන්න බෝතල් වල හින්දා ඒකෙන් කියවෙන්නේ polyethylene terephthalate කියන එක. ඊළඟට අංක 2න් තියෙනවා HDPE high density polyethylene. ඝනත්වයෙන් වැඩි polyethylene. ඊළඟට 3 වෙනි එකෙන් තියෙනවා PVC. මම ඔබට කලිනුත් පැහැදිලි කරා polyvinyl chloride කියන එක තමයි PVC කියන්නේ කියලා. ඊළඟට තියෙනවා අංක 4 LDPE low density polyethylene. සරල භාෂාවෙන් කියනවා නම් shopping bag හදලා තියෙන්නේ low density polyethylene වලින්. ඊළඟට අංක 5 තියෙනවා polypropylene. මම ඔබට කිව්වා වගේ මෙන්න මේ වගේ ප්ලාස්ටික් බෝතල් ඊළඟට ඔබ කැම දාගෙන යන පෙට්ටි විවිධ කුඩා භාජන හැදීම සඳහා polypropylene බහුලව භාවිතා වෙනවා. අංක 6න් කියවෙනවා polystyrene rigiform boxes. ඔබ රෙස්ටොරන්ට් එකට ගියාම උණු උණුවෙන්ම කැම ටික බෙදලා ටක් ගාලා දාලා දෙන අර polystyrene boxes තියෙනවා. අන්න ඒවා අංක 6. ඊළඟට අංක 7න් අනෙත් සියලුම ප්ලාස්ටික් භාජන පොලිකාබනේට්ස් ඒ වගේ දේවල් අංක 7න් දක්වන්නට පුළුවන්. දැන් ඊළඟට ආහාර සමග ගැටෙන්නට සුදුසු ප්ලාස්ටික් භාජනයක්. හිතන්න ඔබ උයලා ඉතුරු වෙච්ච කැම ටිකක් තියෙනවා. දැන් මේ ටික ගබඩා කරන්නට ඕන ෆ්‍රිජ් එකට දාන්නට ඕන මොන විදිහේ භාජනයක්ද යොදා ගන්න. අපි දැකලා තියෙනවා බොහෝ දෙනා ඒ සඳහා ගෙවල් වල අරගෙන එනවා මේ පදික වේදිකාවෙන් බොහොම අඩු මුදලට රුපියල් 100ට 200ට අරගත්ත පාට ලස්සන භාජන. ඒවායේ නමක් ගමක් ඇඩ්‍රස් එකක් නැහැ. ඒවා කොහෙන්ද එන්නේ මොන වැන්ද හදලා තියෙන්නේ කියලා දන්නේ නැහැ. ඒ බොහෝමයක් ඒවා රීසයිකල්ඩ් ප්ලාස්ටික්. එහෙම නැතිනම් ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික්. කිසිම දවසක ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් ආහාරත් සමග ගැටීමට සුදුසු නැහැ. මොකද ඒවා කීපවතාවක් රත් කරලා තියෙන්නේ. ඒ වගේම ඒවා ප්ලාස්ටික් කීපයක් එකට මික්ස් කරලා තමයි හැදෙන්නේ. ඉතින් ඒක තරම්ම සුදුසු නැහැ. ඒ වගේම ඒවයි ලොකු පිග්මන්ට්ස් ප්‍රමාණයක්, වර්ණක ප්‍රමාණයක් තියෙනවා. මේ වර්ණක සමහරක් අකාබනිකයි, සමහරක් කාබනිකයි. මේවා ආහාරත් සමග ගැටීමට කිසිසේත්ම සුදුසු නැහැ. ඒකින්ද අඩු මුදලට ඔබ ගන්න මේ භාජනයේ සමහර විට ඔබ දිගුකාලීන රෝගියෙක් කරන්නට හේතු වෙන්නට පුළුවන්. ඔබ ආහාර ගබඩා කිරීම සඳහා මොන යම් විදිහකින් හෝ ප්ලාස්ටික් භාජනයක් පාවිච්චි කරනවා නම් මෙන්න මේ කාරණා බලන්නට ඕන. පළවෙනි කාරණාව තමයි එය ට්‍රාන්ස්ලූසන්ට්. එහෙම නැතිනම් පාරභාෂ්‍ය වෙන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේ වගේ බොක්ස් එකක්. දැන් මේක ඇතුළත පේනවා. පාරදෘශ්‍යය නෙමෙයි යන්තම් ඇතුළත පේනවා. ඒකෙන් කියවෙන්නේ මේකේ භාවිතා කරලා නැහැ පිග්මන්ට්ස්, වර්ණක භාවිතා කරලා නැහැ කියන එක. එතකොට ඊළඟ එක තමයි මේක රීසයිකල්ඩ් මැටීරියල් එකක් නෙමෙයි, ප්‍රතිචක්‍රීකරණය කරලා නැහැ. වර්ජින් පොලිමරකින් තමයි මේක හදලා තියෙන්නේ. ඊළඟ කාරණාව මේකේ මේ පිටිපස්සේ ගත්තොත් එහෙම මේකේ ගහලා තියෙනවා මොනවද ප්ලාස්ටික් ජාතිය. අංක 5 මේක පොලිප්‍රොපිලින්. වඩාත්ම හොඳයි පොලිප්‍රොපිලින් භාජන ආහාර ගබඩා කිරීම සඳහා. ඒකට හේතුව තමයි පොලිප්‍රොපිලින් අඩුවෙන් තමයි මේ ආහාරات සමග අන්තර්ක්‍රියා කරන්නේ. එහෙම නැත්නම් රියැක්ට් කරන්නේ. ඊළඟට වැදගත්ම දේ තමයි ෆුඩ් ග්‍රේඩ් ප්ලාස්ටික්ද කියලා බලන එක. කොහොමද අපි ඒක බලන්නේ? ප්ලාස්ටික් භාජනවල විශේෂ සලකුණක් යොදලා තියෙනවා ෆුඩ් ග්‍රේඩ් ප්ලාස්ටික් වලට. එක්ක ෆෝක් ඇන්ඩ් ස්පූන් ගෑරප්පුවක් සහ හැන්දක සලකුණක් යොදලා තියෙනවා. එහෙම නැතිනම් වීදුරුවක් සහ ගෑරප්පුවක සලකුණක් යොදලා තියෙනවා. අන්න ඒකෙන් කියවෙන්නේ මේ භාජනයේ ආහාර දැමීම සඳහා සුදුසුයි කියන එක. ඒ වගේම සමහර වෙලාවට ප්ලාස්ටික් භාජනවල ආහාර දාලා ෆ්‍රීසර් එකේ දානවා. සමහරක් භාජන ෆ්‍රීසර් එකේ ඔරොත්තු දෙන්නේ අපි ඒකට කියනවා මේ මයික්‍රෝ ක්‍රැක්ස්. කුඩා පිපිරුම් ඇති වෙනවා. ඒක ඇහැට පෙනෙන්නේ නැති තරම් කුඩා පිපිරුම්. ඒවා තාම හොඳ නැති දෙයක්. අපේ ශරීරයට ඒව හරහා රසායනික ද්‍රව්‍ය මේ ආහාර වලට එකතු වෙන්නට පුළුවන්. ඒක නිසාවෙන් ෆ්‍රීසර් එකට දාන්න තරම් සුදුසු ප්ලාස්ටික් භාජන
අපි තෝරගන්නට ඕන. ඉතින් ඒ සඳහාත් විශේෂ සලකුණක් මේ වගේ ප්ලාස්ටික් භාජනවල මේ අර හිම මලක සලකුණක් ගහලා තියෙනවා. ඒකෙන් කියන්නේ මේක ෆ්‍රීස් කරන්නට පුළුවන් ආහාර දාලා කිසි ගැටලුවක් වෙන්නේ නැහැ කියන එක. ඉතින් මෙන්න මේ වගේ සලකුණු කීපයක් ඔබ බලන්නට ඕන ආහාරات සමග ඔබේ ප්ලාස්ටික් භාජනය ගැටෙනවා නම්. ඉතින් අවාසනාවකට වගේ අපි දැකලා තියෙනවා සමහර අය මේ පාට කෝප්පවල රස්නෙන් සමහර වෙලාවට ප්ලේන් ටී එකක් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් උණු වතුර වගේ දෙයක් පානය කරනවා. ඒ ශරීරයට ඉතාමත්ම අහිතකරයි, සෞඛ්‍යයට අහිතකර දෙයක්. ඒකට හේතුව තමයි මේ ප්ලාස්ටික් වල තියෙන රසායනික ද්‍රව්‍ය මේ උණු වතුරත් එක්ක අපේ ශරීරයට ඇතුළු වෙන්නට පුළුවන්. මොකද ප්ලාස්ටික් බොහෝමයක් මේවා තර්මෝප්ලාස්ටික්ස්. ඉතින් ඒ වගේම මේවා දැඩි රස්නයට මේ නටන වතුරට කිසිසේත්ම ඔරොත්තු දෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපි කියනවා මේකේ මේ පෘෂ්ඨය ජීර්ණයට ලක් වෙනවා, සර්ෆස් ඩිග්‍රේඩ් වෙනවා කියලා. ඉතින් ඒක හරහා කෙමිකල්ස් එකට ලීච් අවුට් වෙනවා කියලා අපි කියන්නේ. ඉතින් ඒ කියන්නේ මේ ප්ලාස්ටික් වල තියෙන ඒ රසායනික ද්‍රව්‍ය ක්‍රමක්‍රමයෙන් ජලයට එකතු වෙලා ඒවා අපේ ශරීරයට යනවා. ඉතින් ගියාම මොකද වෙන්නේ? ගැටලුව තමයි මේවා ගියාම අපේ ශරීරයට මේ රසායනික ද්‍රව්‍ය ගියාම බොහෝ වෙලාවට මේ රසායනික ද්‍රව්‍ය අපේ ශරීරයේ හෝමෝන වල ක්‍රියාකාරීත්වයට දැඩි බලපෑමක් එල්ල කරනවා. ගෑනුන්ගේ සහ පිරිමින්ගේ කියලා ඒක ලොකු වෙනසක් වෙන්නේ නැහැ. නමුත් අවාසනාවකට වගේ බොහෝ දෙනා වොරි වෙන්නේ මේ මදසරුභාවය පිරිමින්ට ඇති වෙනවයි කියන එක. ඉතින් පිරිමින්ට මදසරුභාවය ඇති වෙනවා වගේම ගැහණු අයගෙත් ඔසප් චක්‍රීය අක්‍රමිකතා ඒ වගේම හෝමෝන් ඉම්බැලන්සස් වලට මේ රසායනික ද්‍රව්‍ය හේතු වෙනවා. ඒකට හේතුවක් තමයි මේ රසායනික අණු බොහෝ වෙලාවට අපේ හෝමෝනවල තියෙන රසායනයට සමානයි. ඉතින් අන්න ඒක හින්දා අපේ සිරුරත් එක්ක අන්තර්ක්‍රියා කිරීමේදී අපිට විවිධ රෝගාබාධ ඇති වෙනවා. ප්‍රොස්ටේට් කැන්සර්ස් ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම විවිධ පිළිකා වර්ග ඇති වෙනවා. ඒ විතරක් නෙමෙයි අධික තරබාරුභාවයටත් මේක හේතු වෙන්නට පුළුවන්. ඒ වගේම හිතා ගන්න බැරි වෙලාවට කොලෙස්ටරෝල් ලෙවල් එක ඉහළ යනවා මේ හෝමෝනවල අසමතුලිතතාව නිසා. ඉතින් මේ වගේ රෝගාබාධ විශාල ප්‍රමාණයකට මේ ප්ලාස්ටික් භාජන හේතු වෙන්නට පුළුවන්. මම දැකලා තියෙනවා අපේ පාසල් දරුවෝ අරගෙන යන විවිධ වර්ණයෙන් තියෙන ඒ වගේම විවිධ හැඩයෙන් තියෙන ප්ලාස්ටික් බෝතල්. මේ ප්ලාස්ටික් බෝතල් ටිකක් විශේෂයි. ඒවා හදලා තියෙන්නේ පොලිකාබනේට් කියන පොලිම ජාතියෙන්. ඒක ටිකක් වීදුරු වගේ ඝනකමකින් යුක්තයි. ඒ වගේම ට්‍රාන්ස්පේරන්ට්. ඉතින් මේ ට්‍රාන්ස්පේරන්සි එක තියා ගැනීම සඳහා විනිවිද පෙනෙන භාවය තියා ගැනීම සඳහා පොලිකාබනේට් වලට එකතු කරනවා බිස්ෆීනෝල් A කියන සංයෝගය. ඒක එකතු නොකරත් මේක හදන්නට පුළුවන්. ඒක නිසාම ජලය හෝ එහෙමත් නැතිනම් වෙනත් පානයක් ගබඩා කිරීම සඳහා භාවිතා කරන මේ වගේ භාජනවල විශේෂ ලේබල් එකක් දකින්නට පුළුවන් BPA free කියලා. ඉතින් අපි බෝතලයක් ගන්න ගියාම මේකේ BPA free කියලා ගහලා තියෙනවා. බොහෝ දෙනා දන්නේ නැහැ මොකද්ද BPA කියන්නේ. මේක තිබ්බොත් හොඳයිද නොතිබ්බොත් හොඳයිද ඒක ගැන අපි දන්නේ නැහැ. අපි බෝතලේ ගන්නවා. එතකොට BPA තිබ්බොත් අපි කාලයක් තිස්සේ මේ බෝතලේ පාවිච්චි කරනකොට ඔබ දන්නවා මේ බෝතලේ දුර්වර්ණ වෙනවා. ඒකට හේතුව තමයි ආලෝකයේ යටතේදී මේ ප්ලාස්ටික් ක්‍රමක්‍රමයෙන් දි รา පත් වෙන්නට පටන් ගන්නවා, ඩිග්‍රේඩ් වෙන්නට පටන් ගන්නවා. අන්න එතකොට මේකේ BPA තියෙනවා නම්, බිස්ෆීනෝල් A තියෙනවා නම් අන්න ඒක මේ ජලයට එකතු වෙලා එහෙම නැත්නම් මේක ඇතුලේ තියෙන පානයට එකතු වෙලා ටිකෙන් ටික අපේ ශරීරයට යනවා. ගියාට පසුව මම අර ඔබට කලින් කිව්වා වගේ විවිධ රෝගාබාධ ඇති වෙනවා, සංකූලතා ඇති වෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ ඉමියුන් සිස්ටම් එක එහෙම නැත්නම් ප්‍රතිශක්තිකරණ පද්ධතියට දැඩි හානි ඇති වෙන්නට පුළුවන් කල්යත්ම ඒක හරහා අපි විවිධ රෝගාබාධ වලට ගොදුරු වෙනවා. ඉතින් මේකට මේ හේතුව හොයාගන්න බෑ. පොතෙත් නැති හේතුවක් තමයි තියෙන්නේ. මොකද කාටවත් හිතාගන්න බෑ කොහෙන්ද ඇයි මෙහෙම වුනේ කියලා. හේතුව බලාගෙන ගියාම දීර්ඝ කාලයක් තිස්සේ මේ ප්ලාස්ටික් භාජනයකින් වතුර බීලා තියෙනවා නුසුදුසු ප්ලාස්ටික් භාජනයකින්. ඉතින් ඒ වගේම වකුගඩු ආබාධ ඊළඟට මේ ඩයිජෙස්ටිව් සිස්ටම් එකේ අපේ ජීර්ණ පද්ධතියේ ඇතිවන ගැටලු මේ වගේ විශාල ප්‍රමාණයක් ගැටලු සංකූලතා ඇති වෙන්නට පුළුවන් මේ බිස්ෆීනෝල් A හින්දා. ඒ වගේම කුඩා දරුවන්ගේ නම් වර්ධනයේදී ඇතිවන ගැටලු, මොළයේ වර්ධනය වගේම ශාරීරික වර්ධනයේදීත් විවිධ ගැටලු ඇති වෙන්නට පුළුවන්. ඒ වර්ධනය අඩපණ වෙන්නටත් මේ බිස්ෆීනෝල් A කියන සංයෝගය හේතු වෙනවා. ඒක නිසා විශේෂයෙන්ම වතුර බෝතලයක් ගන්නකොට මේ BPA ෆ්‍රීද කියලා බලලා එහෙම නැති එකක් ගන්න. ඔබට ලස්සන පාට දාපු එකක් ගන්න ඕන නම්, පොලිකාබනේට් එකක් ගන්න ඕන නම් BPA ෆ්‍රී කියලා තහවුරු කිරීමෙන් පසුව විතරක් ගන්න කියලාත් මම මේ වෙලාවේ ඔබට මතක් කරනවා. දැන් ඊළඟ කාරණාව තමයි අපිට මේ ප්ලාස්ටික් වලින් පිරිච්ච ලෝකයක් තියෙන්නේ. දැන් බොහෝ දෙනා කතා කරනවා මයික්‍රෝ ප්ලාස්ටික් කියලා දෙයක් ගැන. ගොඩක් දෙනාට අවබෝධයක් නැහැ මොකද්ද මේ මයික්‍රෝ ප්ලාස්ටික් කියන්නේ කියලා. මයික්‍රෝ ප්ලාස්ටික් කියලා කියන්නේ හිතවතුනි මේ ප්ලාස්ටික් දි รา පත් වීමේදී එකතු වෙන
කුඩා අංශුමය ප්ලාස්ටික්. ඉතින් මේකේ ඩෙෆිනිෂන් එකේ අනුව නම් තියෙන්නේ මිලිමීටර 5ට වඩා කුඩා ඕනෑම ප්ලාස්ටික් කොටසක් මයික්‍රෝ ප්ලාස්ටික් කියලා හඳුන්වන්නට පුළුවන් කියලා. ඉතින් මයික්‍රෝ කියලා කියන්නේ ඔබ දන්නවා මීටරෙන් මිලියනෙන් පංගුවක් තමයි මයික්‍රෝන් එකක් කියලා කියන්නේ. ඒ වගේම මීටරෙන් බිලියනෙන් එකක් නැනෝමීටරයක් කියලා අපි හඳුන්වනවා. ඉතින් මේ නැනෝමීටර 100කට වඩා විතර අඩු කුඩා ප්ලාස්ටික් නැනෝ අංශු, ඒ වගේම කුඩා මයික්‍රෝන් සයිස් එකේ ප්ලාස්ටික් අංශු ඕනෑ තරම් අපේ පරිසරයේ තියෙනවා. දැන් මේවා මාළුන්ගේ පටක තුල, ශාක පටක තුල, ඊළඟට ජලයේ අපිට දැක ගන්නට පුළුවන් වෙලා තියෙනවා. මේ ළඟකදී පරීක්ෂකයන් විසින් කරන ලද ඒ පරීක්ෂණ ඇසුරෙන් ප්‍රකාශයටපත් වුණා පළමු වතාවට මිනිසුන්ගේ මේ බ්ලඩ් ස්ට්‍රීම් එකේ එහෙම නැත්නම් රුධිරය තුල මයික්‍රෝප්ලාස්ටික් අංශු සොයාගත්තා කියලා. ඒ වගේම විවිධාකාර පරීක්ෂණ කරනවා මේ මාළුන්ගේ ශරීරය තුල මයික්‍රෝප්ලාස්ටික් අංශු එකතු වෙන එක සම්බන්ධව. මොකද අපේ මුහුද මේ වෙනකොට මයික්‍රෝප්ලාස්ටික් වලින් සම්පූර්ණයෙන්ම දූෂණය වෙලා ඉවරයි. ඇයි අපේ මිනිස්සු ගොඩාක් ප්ලාස්ටික් බැහැර කරනවා මුහුදට. ඉතින් මේ මාළු යනකොට මාළුන්ගේ තියෙන ගිල්ස් වල එහෙම නැතිනම් කරමලේ ඒක හරහා කුඩා ප්ලාස්ටික් අංශු ශරීරයට ඇතුළු වෙලා මේක මාළුවාගේ පටක තුල ගබඩා වෙනවා. ඊට පස්සේ කුඩා මාළුවෙකුට නම් මේක ටිකෙන් ටික ආහාර දාම ඔස්සේ එක්රැස් වෙනවා. දැන් කුඩා මාළුවා ඊට වඩා ටිකක් ලොකු මාළුවෙක් ආහාරයට ගන්නවා. එතකොට කුඩා මාළුවාගේ තිබිච්ච මයික්‍රෝප්ලාස්ටික් අංශු අර ටිකක් ලොකු මාළුවට යනවා. ඊට පස්සේ ටිකක් ලොකු මාළුවාව විශාල මාළුවෙක් ආහාරයට ගන්නවා. එතකොට වැඩිපුර මයික්‍රෝප්ලාස්ටික් ප්‍රමාණයක් ලොකු මාළුවාගේ ශරීරයට යනවා. ඊට පස්සේ අපි ගිහිල්ලා අර ලොකු මාළුවාව කනවා. ඉතින් ඒක තමයි කියන්නේ අපි ස්වභාව ධර්මයට දෙන දේ පෙරලා ආපහු අපිට හම්බ වෙලා තියෙනවා 10 ගුණයකින් වැඩි කරලා නේද? ඉතින් ඒකින්ද අපි අර මාළුවාව කෑවහම ඒ මයික්‍රෝප්ලාස්ටික් ටික අපේ ශරීරයට යනවා. ඉතින් මේ ළඟකදී ඒ වගේම පරීක්ෂණ ඇසුරෙන් ඔප්පු කරලා තියෙනවා මේ මයික්‍රෝප්ලාස්ටික් අංශු අපේ බ්ලඩ් ස්ට්‍රීම් එකට ගිහිල්ලා අවසානයේදී මොළයේ රුධිර කැටිති ඇතිවීම එහෙම නැත්නම් සෙරිබ්‍රල් ත්‍රොම්බෝසිස් ඇතිවීම සඳහා හේතු වෙනවායි කියලා ඉවරලා පරීක්ෂකයන් විසින් හොයාගෙන තියෙනවා. ඉතින් මේ අපිම කරපු දේ අවසානයේදී අපිටම පෙරලා යනවා. ඉතින් ඒක නිසාවෙන් ඔබ ඊළඟ වතාවේ ප්ලාස්ටික් බැහැර කරන්න කලින් 100 වතාවක් හිතන්න. මොකද ඒක ඔබටම ආපහු පෙරලා එනවා. අවසාන වශයෙන් මම කතා කරන්නම් මේ ගෙදර පාවිච්චි කරන ටෙෆ්ලෝන් ගැන. එහෙම නැතිනම් මේ අපි පාවිච්චි කරන non stick pan කිසි දෙයක් ඇලෙන්නේ නැහැ නේද? තෙල් ටිකක් ඇලෙන්නේ නැහැ. ඒ වගේම ජලය රැඳෙන්නේ නැහැ. බොහොම ලේසි. ඔම්ලට් එකක් වුණත් ලේසියෙන් අනිත් පැත්ත හරව ගන්න පුළුවන්. මේක කොහෙන්ද ආවේ? 1938 දී ඇමරිකාවේ ඩූපොන්ට් සමාගම ඇක්සිඩෙන්ටලි හොයාගන්නවා, අහම්බෙන් හොයාගන්නවා මේ ටෙෆ්ලෝන්. එහෙම නැත්නම් මේ ටෙෆ්ලෝන් කියන වයිට් පවුඩර් එක, සුදු පැහැති පවුඩර් එක හොයාගන්නවා. ඉතින් ඔවුන් පුදුම වෙනවා. මොකද මේක කිසිම දෙයකට ඇලෙන්නේ නැහැ. කිසිම දෙයක් සමග ප්‍රතික්‍රියා කරන්නේත් නැහැ. ඇසිඩ් එකකට ප්‍රතික්‍රියා කරන්නේත් නැහැ. ඊළඟට භස්ම සමග ප්‍රතික්‍රියා කරන්නේත් නැහැ. රස්නයටත් සෑහෙන ඔරොත්තු දෙනවා සෙල්සියස් 500කට විතර වෙනකම්. මේක හැඳින්වුවේ මේ මිරකල් කම්පවුන්ඩ් එකක්, විශ්මයජනක සංයෝගයක් විදිහට හැඳින්වුවා. ඉතින් පසු කාලීනව මේක ගෘහණියන්ගේට අලෙවි කරන්න බොහොම ලේසි. මොකද රේන් කෝට්ස් වලට, කුඩ වලට, ඊළඟට මේ විවිධ pots and pans වලට මේක ආලේප කරා බොහොම ලේසි සෝදන්නට කියලා. නමුත් දැන් කරන පරීක්ෂණ වලින් කියවෙනවා මේක ක්‍රමක්‍රමයෙන් සීරිලා, ඒ වගේම මේකේ මතු පිට මම ඔබට කිව්වා surface degradation ගැන කලිනුත් මේකේ මතු පිට ජීර්ණය වෙනකොට මේ පිට වෙන අපි කියනවා PFAS කියලා. එහෙම නැත්නම් මේකේ දිග නම තමයි polyfluoroalkyl substances කියන එක. ඉතින් මේකට කියනවා forever chemicals කියලා හඳුන්වන්නේ. මොකද මේක ස්වභාවයේදී ජීර්ණය වෙන්නේ නැහැ. අවුරුදු බර සංඛ්‍යාවක් යනකම් මේක ජීර්ණය වෙන්නේ නැහැ. ඒක හින්දා මේක දැන් ලෝකේ හැම තැනම තියෙනවා. මේ වෙනකොට මාළුන්ගේ පටක තුල, ශාක පටක තුල, පසේ, බොන ජලයේ, ඒ වගේම වැසි ජලයේ මේ perfluoro substances එහෙම නැතිනම් PFAS හොයාගෙන තියෙනවා. ඉතින් හොයාගත්තාම මොකද්ද තියෙන ප්‍රශ්නේ? ඒක මිනිස්සයා විසින් හදපු සංයෝගයක්. මොකද්ද තියෙන ගැටලුව? මේක ආගන්තුක අණුවක්. මම මේ රූපේ පෙන්වන්නේ ඕගලන්ට PFAS. එතකොට මේක ආගන්තුක අණුවක්. මේක අපේ ශරීරයට ගියාට පස්සේ අර මම ඔබට කලින් කිව්වා වගේ විශේෂයෙන්ම අපේ හෝමෝන පද්ධතිය අක්‍රිය කරනවා. ඒක හින්දා අපිට අපේ පුරස්ත ග්‍රන්ථියේ පිළිකා තියෙනවා, විශේෂයෙන්ම පිරිමින්ගේ, ඒ වගේම ගැහැණු අයගේ ඔසප් චක්‍රය සම්බන්ධ ඒ හෝමෝන සයිකල්ස් ඔක්කොම ඩිස්ටර්බ්ට් වෙනවා. එහෙම නැත්නම් මේවා අවහිර වෙනවා, වෙනස් වෙනවා. මේ වගේ විවිධාකාර රෝගාබාධ ඇති වෙන්නට පටන් අරන් තියෙනවා. විශේෂයෙන්ම අපේ මොළයට ආගන්තුක අණුවක් ලේසියෙන් යන්නට බෑ. ඒක සඳහා ලොකු බැරියර් එකක් එහෙම නැතිනම් බාධාවක් තියෙනවා අපේ ශරීරය විසින්ම ගොඩනගපු. නමුත්
ළඟකදී සොයාගත්තා PFAS අපේ blood brain barrier එක. ඒ කියන්නේ රුධිරයේ ඉඳලා මොළයට මේ ආගන්තුක අණුවක් යන්නට තිබිච්ච බැරි එකත් පන්නලා අපේ මොළය ඇතුළටත් දැන් මේ PFAS යන්නට පටන් අරන් තියෙනවා. මේ විදිහට ගියාම අපේ ස්නායු පද්ධතියටත් ලොකු බලපෑමක් එල්ල වෙන්නට පුළුවන් බව පරීක්ෂකයෝ දිගින් දිගටම අනතුරු අඟවනවා. ඉතින් මේ සියලුම දේවල් අපේ වටේ තියෙන ප්ලාස්ටික් වලින් අපේ ගෙදර අපි පාවිච්චි කරන ටෙෆ්ලෝන් භාජනයෙන් ඔබ හිතුවේ නෑනේ. ඉතින් සමහර ඒවා ටෙෆ්ලෝන් හීරිලා සෑහෙන වතාවක් යන්තම් උඩින් පොඩ්ඩයි තියෙන ටෙෆ්ලෝන් ටිකක්. නමුත් අපි ඒක නිතර පාවිච්චි කරනවා. ඉතින් ඔබ නිතර පාවිච්චි කරනවා කියන්නේ විශේෂයෙන්ම හීරිච්ච ටෙෆ්ලෝන් භාජනයක් ඔබේ සිරුර තුළට යන PFAS ප්‍රමාණය වැඩි. ඒක හරහා ඔබට ඇති වෙන්නට පුළුවන් රෝගාබාධ ප්‍රමාණය වැඩි. ඔබ දිගුකාලීන විඳවන රෝගියෙක් බවට වෙන්නට තියෙන සම්භාවිතාවත් ඒත් එක්කම වැඩි. ඔබ විතරක් නෙවෙයි ඔබේ පවුලේ අයත්. මොකද ඔබ සියලු දෙනාම මේ පෑන් එකේ එහෙම නැතිනම් මේ පොට් එකේ හදපු ආහාර වේල එකට ඉඳගෙන රස බලන හින්දා. ඉතින් ඒ වගේම තව දෙයක් කියන්නට ඕන රෙස්ටොරන්ට් එකේදී ඕගොල්ලන්ට කෑම ටික උණුවෙන් තෙල් පිරිච්ච කෑම එකක් ටක් ගාලා අර පොලිස්ටයිරින් භාජනයකට දාලා ඔතලා වහලා ටක් ගාලා දෙනවා. ඔබත් ඒක අරගෙන ඇවිල්ලා රස කර ගෙදරදී ආහාරයට ගන්නවා. මතක තියාගන්න උණුවෙන් තියෙන තෙල් මොනම හේතුවක් මතවත් කිසිම ප්ලාස්ටික් භාජනයක් සමග ගැටීමට සුදුසු නැහැ. කොටින් මේක ලන්ච් ෂීට් එකක් සමගවත් ගැටීමට සුදුසු නැහැ. පොලිස්ටයිරින් හදන්නේ බහු අවයවීකරණය කරන්නේ ස්ටයිරීන් කියන සංයෝගයෙන්. ස්ටයිරීන් කාසිනෝජෙනික් එහෙම නැතිනම් ඍජුවටම කියන්න පුළුවන් පිළිකාකාරකයක් කියලා. එතකොට මේ පොලිස්ටයිරින් භාජනවල බොහෝ වෙලාවට තියෙනවා අන්කන්වර්ටඩ් මොනොමර්ස්. ඒ කියන්නේ බහු අවයවීකරණය නොවුණු ස්ටයිරීන් අණු දකින්නට පුළුවන්. එතකොට මේ ස්ටයිරීන් අණු අර උණු තෙල් සමග සම්බන්ධ වෙලා වහාම ආහාරයට එනවා. ඔබ ඒක ආහාරයට ගත්තාම ඔබට පිළිකාවක් හැදෙන එක අවුරුදු 60ක් විතර යනකොට අහන්න දෙයක් නැහැ. ඒ වගේම අපි දැකලා තියෙන ඔරේන්ජ් ජූස්, ඒ වගේම විවිධ පළතුරු යුෂ, ආම්ලික යුෂ වර්ග, විනාකිරි මේ වගේ දේවල් ප්ලාස්ටික් භාජනවල ගබඩා කරලා තියෙනවා. ඒවා පොලිප්‍රොපිලින් භාජනත් නෙමෙයි. ඒවා ආහාර ගබඩා කිරීම සඳහා සුදුසු බෝතලුත් නෙමෙයි. එතකොට මේවා ගබඩා කරලා තියලා ඔබ ආහාරයට ගන්නවා. සමහර වෙලාවට මේ ෆෘට් ජූස් කුඩා දරුවෝ රස විඳිනවා. ඉතින් ඒව රස විඳහම ඒ දරුවන්ගේ වර්ධනයේ දුබලතා, ඒ වගේම හෝමෝන වල දුර්වලතා මේ වගේ හිතා ගන්න බැරි තරම් මේකේ බරපතලකම කොච්චරද කියන එකයි මට ඔබට කියන්න ඕනලා තිබ්බේ. ඉතින් හිතා ගන්න බැරි තරම් රෝගාබාධ විශාල සංඛ්‍යාවකට ඔබ ගොදුරු වෙන්නට පුළුවන්. දැන් ඔබට තේරෙනවා ඇති මේකේ තියෙන බරපතලකම. මට පැය ගාණක් මේ විදිහට ඔබත් එක්ක මේක කතා කරන්නට පුළුවන්කම තියෙනවා. නමුත් ඒකට අද වෙලාව නෙමෙයි. ඉතින් මම අර ඔබට කලින් කියපු වැඩසටහනේ කමෙන්ට් සෙක්ෂන් එකේ මිනිස්සු hina වුණේ ඇයි කියලා මට හිතා ගන්නටත් බෑ. මේකේ බරපතලකම, මේකේ වපසරිය ගැන අවබෝධයක් තියෙන මිනිස්සෙකුට බය හිතෙනවා හැරෙන්නට වෙන දෙයක් වෙයි කියලා මට නම් හිතා ගන්නට බෑ. නමුත් දැන් අද ඔබ මේ වැඩසටහන බැලීමෙන් පසුව දන්නවා ඔබ ජීවත් වෙන වටපිටාව තුළ ප්ලාස්ටික් සහ පොලිතීන් එක්ක ඔබ කරන්නේ දැලිපිහියෙන් කිරි කනවා වගේ මරණීය ගනුදෙනුවක්. ඒක නිසාවෙන් ඊළඟ වතාවේ ආහාරات එක්ක ප්ලාස්ටික් ගැටෙන හැම වෙලාවකම, ප්ලාස්ටික් බැහැර කරන හැම වෙලාවකම 10 වතාවක් හිතන්න. මොකද ඒක ඔබේ ඉදිරි ජීවිතය සුවවත්ව ගත කිරීම සඳහා, සැපවත්ව ගත කිරීම සඳහා හේතු වෙනවා. ඒ වගේම නිරෝගීව ගත කිරීම සඳහා හේතු වෙනවා කියලා ඉවරලා පැහැදිලිවම කියන්න පුළුවන් කාරණාවක්. එහෙනම් හිතවතුනි මේ කරුණු කාරණා හොඳින් මතක තියාගන්නයි කියලා මම විශ්වාස කරනවා. ආපහු දවසක මේ වගේ බොහොම වැදගත් දෙයක් ඔබේ ජීවිතයට එකතු කරන්න බලාපොරොත්තු වෙන මම අදට ගිහින් එන්නම්.